පොඩි ගමරාලේ අපි දැන් සෑහෙන්න කැලේ ඇතුළට ආවා. මේ හරියනම් හොඳයි වගේ අපේ අලුත් හේන කොටන්ට. මාත් මේ බැලුවේ ඒක තමයි මහගමරාලේ. මේ හරියේ පොළව හොඳ සරුසාරයි. අපිට හොඳ හේනක් කොටා ගන්න පුළුවන් වෙයි වගේ. ඒක තමා පොඩි ගමරාලේ. වැහි කාලේ එන්න කලියෙන් හේන කොටලා දඬුවට ගහගත්තනම් අපිට සත්තුන්ගෙන් කරදරයක් වෙන එකකුත් නැහැ. ඒක නම් හැබෑව. මේ කැලේ මොක්කෝ ඉන්නවද දන්නේ නැහැ. මට නම් බයේ බෑ මහගමරාලේ. මොකද බය වෙනවද පොඩි ගමරාලේ? මම ඉන්නවනේ මහ ගස් ටික කපලා සුද්ධ කරගත්තනම් අපිට හොඳ පැල් කොටයක් අටව ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මොකට බය වෙනවද? කවුද බුලී මේ මහ කෙලේ ගස් ඉරලන්නේ? මේ පොඩි ගමයයි මහ ගමයයි නේ. පොඩි ගමයා නම් හරිම නෝන්ජලයා. හැබැයි මහ ගමයා නම් හරිම වසවර්තියා. මේ වෙලාවෙ ළඟට ගියොත් නම් මට විසුමක් වෙන්නේ නැහැ. පස්සේ වෙලාවක ඇවිල්ලා පොඩි ගමයා වල්ල ගන්න ඕනේ. පොඩි ගමරාලේ දැන් නම් අපේ හේන හොඳ සරු පාටයි. මේක දැන් ඉතින් වන සතුන්ගෙන් තමා පොරවේසම් කරගන්න ඕනේ. මාත් ඕකමයි කල්පනා කරේ මහගමරාලේ. දැන් නම් ඉතින් අපිට රැටත් පැල් කොටේ ඉන්න වෙයි වගේ. එහෙමනම් ඉතින් හිත ඉඳන්වත් දෙන්න රැට පැල් කොටේ නවතිමු. ඒක හොඳයි මහගමරාලේ. එහෙමනම් ඉතින් මං හෙට පත් ගෙඩියකුත් බැඳගෙන පැල් කොටේ නවතින්න එන්නම්කෝ. අද කවුද මේ මහරෑ තනියම ඉන්නේ පැල් කොටේ? පොඩි ගමයාද මහ ගමයාද? මේ ඉන්නේ පොඩි ගමයා නේද? අද හොඳ දවස. ගිහිල්ලා අල්ලගන්න ඕන පොඩි ගමයාගේ බෙල්ලෙන්. මොකක්ද ඒ සද්දයක් ඇහුනේ? වල්ලුරවත් පැනලාද මඤ්ඤොක්ක ගහලට? ගිහින් එපිකම් කරලා බලන්න ඕනේ පැත්තට. අනේ මහගමයෝ අපියෝ මරාගෙන කනවා. මහගමයා නෑ මරාගෙන කනවා. හරි මහේසක මිනිස්සෙක් ගම. මම ඔබ වහන්සේ ඉල්ලන ඕන දෙයක් දෙන්නම්. අනේ මාව මරාගෙන කන්න එපා දෙයනේ. ඒකත් එහෙමද? මට බඩගිනි. මොනාද කන්න තියෙන්නේ? ගනින් බලන්න මෙහාට. අනේ මං ඔබතුමන්ට දෙන්නම් හොඳ වයින් බත් ගෙඩියක්. අනේ මාව නම් මරාගෙන කන්න එපා. බත් ගෙඩියක්? බතුත් හොඳ කෑමක් කියනවනේ. අරගනින් බලන්න ඕක මෙහාට. හිටින්ට මම ගේන්නම් බත් ගෙඩිය ගේන්නම්. හිටින්ට ඉක්මන් කරපිය. මට බඩගිනි. මේ තියන්නේ. මේ හොඳ රහයි. හොඳ කෑම. බත් ගෙඩිය නම් හොඳ රහයි. ගනින් තව බත් ගෙඩියක් මෙහාට. මට තව බඩගිනි. අනේ රාලහමි තව බත් ගෙඩියක් නැහැ නෝවා. මං අනික් දොහෙත් ඔයාට බත් ගෙඩියක් ගෙනල්ලා දෙන්නම්කෝ. එහෙමනම් බණිත් දවසේ එනකොට ලොකු බත් ගෙඩියක් ගෙනපිය. මේක මහගමයාට කියලා තිබ්බොත්. තේරුණා දෙයනේ. තේරුණා. මට දැන් හොඳටම නිදිමතයි. ඔය ගිනිමැලේ ගින්දර ටිකක් වැඩි කරලා මගේ මේ පිටේ හොරි ටික කහබිය. එහෙමයි රාලහමි. මේ කසනවා. ඔය තියෙන බොරුවට
හොරි කසපිය ගිනි බිඹ බිය හොරි කසපිය ගිනි බිඹ බිය මට නින්ද යනකම් ඕක කරපන් අයියෝ මට වෙච්ච වින්දනයක් මම මේ යකාට අහුණනේ දැන් කොහොමද ඉතින් ගැලවෙන්නේ ඈ පොඩි ගමයෝ මොකද මේ අවුලෙන් වගේ මම මේ දැන් දවස් දෙක තුනකින් ඉඳන් බලන් ඉන්නේ මොකද පැල්ලා කියලා වැඩේ අමාරුයිද අපොයි නෑ මහගමරාලේ එහෙම දෙයක් නෙමෙයි එහෙම දෙයක් නෙමෙයි එහෙනම් කොහොමද යද්ද අපොයි මහගමරාලේ මම මේ මහා අමාරුවක වැටිලා ඉන්නේ රෑට අපේ පැල් කුටේට යකෙක් එනවා යකෙක් ඇවිල්ලා මගේ බත් ගෙඩියත් හොඳට ගිලලා ඌ මට කියලා උගේ ඇඟේ තියෙන හොරි ටික කහ ගන්නවා මහගමරාලේ අබොයි දෙයනේ මේම විප්පෙත්තේයක් තියෙනවා කියලා මට කලින් කියන්න තිබ්බනේ පොඩි ගමරාලේ හැමදාම රෑට උගේ හොරි කහනවා ගිනි පිඹිනවා හොරි කහනවා ඒක තමයි මට මේ වෙලා තියෙන්නේ අද රෑට පොඩි ගමරාල වෙනුවට මං පැල් රකින්න මට ඔහේගේ ඇඳුම් ටික දෙනවාකෝ ඉතුරු හරිය මං බලා ගන්නම් යකා ඉන්න කලියෙන් මේ පොරව දාන්න ඕන ගිනි මැලේට එතකොට හොඳට රත් වෙලා තියෙන්නේ නැත ඔය ඉන්නේ අකා මේ පැත්තට ඔය අකාට මාව දඳුර ගන්න බෑ මම පොඩි ගමේ යගේ ඇඳුම් ආයිත්තන් ඔක්කොම ඇඳගෙනනේ ආවේ පොඩි ගමයෝ මට බොහොම බඩගිනේ ගානින් ওই බත් ගෙඩිය විගහට මේ ගත්ත අපේ හාමුදුරුවනේ මාරු අනිත් තවසිනකොට ටිකක් වැඩිපුර අරන් වරෙන් දැන් මගේ හොරු ටික කසබිය ඔය ගිනි මැලේට තව ගින්දර ටිකක් දාපන් එහෙමයි රාලාමි එහෙමයි ඔබතුමා කියන එකට හොරන්නම්කෝ ගිනි බිම දැන් යකට හොඳටම නිින්ද ගිහිල්ලා වගේ දැන් තමයි නියම වෙලාව ගින්දරට දාපු කැත්ත අරගෙන ඉවර වෙලා තියන්න ඕන යකාගේ පිට වැක්කෑමට අම්මා මේ මොකක්ද හද්දේනේ මේ උනේ පොඩි ගාමයෝ අම්මා මම පොඩි ගමයා නෙමේ මම මහගමයා හොඳ වැඩි උඹට ආයේ මේ පැත්ත බලලා එහෙම આવුදී මම යන්නේ පැත්ත පුට්ට තමයි නවතින්නේ